අනේ මන්ද බං මේ වැඩේ කරොත් නම් මගේ දත් ටිකත් ගලවයිද දන්නේ. ඒත් ඉතින් සල්ලි නැතුව කොච්චර කාලයක් ඉන්නද? කන්න බොන්නත් ඕනිනේ. හරි දෙයියනේ කියලා ගල දානවා. අපොයි අන්න පොලිස් බම්බලෝ ටික එනවා. අද නම් මගේ වැඩේ ඉවරයි වගේ. අනේ ට්‍රැෆික් එකේවත් හිරවෙයන්කො දෙයියනේ. සුදු මැණිකේ බය වෙන්න එපා. මේක හරියට ගියොත් අපි දෙන්නගේ ජීවිතේම වෙනස් වෙනවා. අර රත්තරන් ටික අරගෙන දුර රටකට පැනලා යමු. එතනින් පස්සේ සැපට ඉඳලා ජීවත් වෙමු. ඇත්තටමද මල්ලි? මාව දාලා යන්නේ නෑ නේද? පිස්සුද සුදු? මේ ලෝකෙ මට වටින්නේ ඔයා විතරයි. අනේ සර් ගහන්න එපා සර්. මම මේ නිකන් ගලක් අරන් සෙල්ලම් කර හිටියේ. වීදුරුව කැඩුනේ කොහොමද කියලා මමවත් දන්නේ නෑ සර්. අනේ මට සමාව දෙන්න සර්. අඩෝ අලුත් එක ඇවිත්. මෙහි ඉන්න ඕන නම් අපි කියන වැඩ කරන්න වෙයි. කපන් වතුර ඉක්මන් කරපන්. අර බලපංකො මූගේ මූණ මොන වතුර බෝතලයක්ද බම්මි. අනේ සුදු ඔයාව මට ගොඩක් මතක් වෙනවා. දවසක්වත් ඔයා නැතුව ඉන්න බෑ. මම මෙතන දුක් විඳිනවා. ඒත් කමක් නෑ. දවසක නිදහස් වෙලා ඔයා ළඟට එනවා. කාලය ගෙවී යයි. මේ කවුද මේ? වතුර මල්ලි නේද? කොහොමද මචං? ජීවිතේ හොඳයිද? සුදු ඔයා හොඳින් නේද? මම ඔයා වෙනුවෙන් හැමදේම දරාගත්තා. අයියෝ මල්ලි තාමත් මූට තේරිලා නැද්ද? දැන් එයා මගේ කෙනා බං. අනේ වතුර මල්ලි ඔයා හොඳ කෙනෙක් තමයි. ඒත් අපි දෙන්නගේ ලෝක වෙනස්. දැන් මම ඉන්නේ වෙනම ලෙවල් එකක. මොකක්ද? ඒ කියන්නේ ඔයා මාව රැවට්ටුවද? මම ඔයා වෙනුවෙන් හිරේ ගියා. මම ඔයා වෙනුවෙන් හැම දෙයක්ම නැති කරගත්තා. ඒ හැමදේම බොරුවක්ද? ඔව්. උඹව ගේමට අහු කරගන්න එක තමයි අපේ ප්ලෑන් එක. උඹ ඒකට ලේසියෙන්ම අහු වුණා. ඒ කියන්නේ මම විශ්වාස කරපු හැම දෙයක්ම බොරුවක් නේද? අපි හිතුවේ ඔයා මෙච්චර දුර යයි කියලා නෙවෙයි. නෑ. ඔයාලා මගෙන් අරන් තියෙන්නේ මගේ නිදහස විතරක් නෙවෙයි. මගේ විශ්වාසය, මගේ හීන, මගේ ජීවිතය. දැන් ඒවා කියලා වැඩක් නෑ මල්ලි. ගිය දේ ගියා. ඔව්. ගිය දේ ගියා තමයි. ඒත් සමහර තුවාල සනීප වෙන්නේ නෑ. මල්ලි නෑ දැන් මුකුත් කියන්න එපා. මට තේරුණා මේ ලෝකේ හැමෝම වතුර වගේ පිරිසිදු නෑ කියලා. මම හිතුවේ ආදරය කියන්නේ ජීවිතේ ලස්සනම දේ කියලා. ඒත් වැරදි මිනිස්සුන්ට ආදරය කළාම ඒක ලොකුම දඬුවමක් වෙනවා. අද මට තේරුණා සමහර වෙලාවට කැඩින්නේ වීදුරු නෙවෙයි හදවත.